Hi guys. අන්‍යවාසිය කියලා ඉතින් ඔන්න ඔයාලා ඔක්කොම පිළිගන්නවා. අද ඉතින් කරන්න හදන වීඩියෝ එක තමයි ඔයාලා thumbnail එකේ දකින්න ඇති. අද ඉතින් ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි හදන්නේ. අපි ඉතින් පොඩ්ඩක් මට අද ෆ්‍රී දවසක්. ඒත් එක්ක මම පොඩ්ඩක් හිතුවා එළියට ගිහිල්ලා මොන හරි අරගෙන කන ගමන් ඉතින් ඔයාලට ඒකට උත්තර දෙන්නම් කියලා. හරි ඉතින් එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු. අද ප්‍රශ්න වලට උත්තර දෙන්න මොනවා හරි කන්න ගන්න ඕනේ. මොකද මට ගොඩක් බඩගිනි. මේ මම කැමයක් ගන්න යන්න ඕනේ. අද නම් ඉතින් ටයිටියා සුරුදු වරදී මම බර්කින් එකට තමයි යන්නේ කොහොමද කිව්වා. අපි ඒකට ගිහින් බලලා ඒකට යන්න කලින් මෙතන මාර්ට් එකට යන්න ඕනේ. ගිහිල්ලා මොනාරි අරගෙන දුන්න මොනාරිත් අරගෙන බර්කින් එකට දීලා බර්ගර් එකකුත් අරගෙන අපි ගිහින් කතා කරමු. ඔයාලා ප්‍රශ්න වලට උත්තර. හරි එහෙනම් ගිහින් බලමු. ආරක්ෂක කිස්සසිම දාගෙන මොනවා කරන්නේ. ඕකේ. දාගත්තා. මාට් එක තියෙන්නේ මේ පැත්තේ. මෙතනින් ගිහිල්ලා අපි යන්න ඕනේ ආයේ. එතනින් වම් පැත්තේ. වාහනයකුත් දෙනවා. ඔය හැබැයි තමයි මාර්ට් එක තියෙන්නේ. අපි ගිහින් බලමු. මාර්ට් එකට ගිහිල්ලා අපිට ඕන එක අරගෙන ඉතින් මෙන්න තියෙනවා මාර්ට් එක. හරිද? මේක ඔයාලා මම කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ වල දැකලා ඇති. මේ තියෙනවා. ඉතින් අපි මේකට ගිහිල්ලා බලමු බොන්න මොන හරි තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා බීම සෙක්ෂන් එක. මොනවද අපි මෙතනින් ගන්න? කොෆි අයිටම් එකක් බලමු අපි අද. කාවෙත් තියෙනවා. මේ හරියට තියෙනවා. මෙන්න මේ කොෆි එක ගොඩක් රසයි. හරි. මම මේක බීලා තියෙනවා කල්. මේක ගොඩක් රසයි. මේක ගමු. මේක ගමු. මේකද? නෑ මේක නෙමෙයි. මෙන්න මේක. මේක රසයි. මේක ගමු. ගමු. එහෙනම් බීලා තියෙනවා. බලමු වෙනම දවසක මාර්ට් එකේ වීඩියෝ එකක් ගන්න. මේ තියෙන බඩු මිල. අර එම්මේ. මෙතන තියෙන්නේ බීම සෙක්ෂන් එක. මෙන්න මේ කොෆි එකත් රසයි. එතන තියෙන්නේ. ඒක නිකන් අර ඒක ගන්නත් හිතෙනවා. මේකත් රසයි. මොකක්ද ගන්නේ? මේක ගමුනේ. මේක ගමු. හරි. අපි දැන් ගිහිල්ලා මේක විතරයි කියන්නේ නිකන් ඕල්ලා ඉද්දන්නේ. කවන්නේ. මේ guys අපි බර්ගර් කින් එකට ආවා. අයියා. ඉතින් බිල් එක එනවා. හරි ගයිස් මම ඒක ඇතුලේ ඉන්නේ නැහැ. මම ඉතින් එළියට ආවා. මේ ওই සෝන් වලට මේ ගොඩක් වෙලාවට කොපිරයිට් අදිනවා. ඊට වඩා හොඳයි එළියටලා ඉන්නේ. මොකද අපි ඕඩර් එක දැන් ටේක් අවුට් එක ගන්නනේ. ඉතින් අපි මේක අරගෙන ඉවරලා ගිහින් කතා කරමු. ඔයාලගේ තියෙන ලොකුම ප්‍රශ්න වලට උත්තර දෙන්නම් අද. ඊයේ මෙහෙට ගොඩාක් වැස්සා. දවසම වගේ වැස්ස මං ඊයේ මේ වීඩියෝ එක කරන්න කියලා හිටියේ. කියන්නේ සෙනසුරාදා. හැබැයි මෙහෙට ගොඩාක් වැස්ස හින්දා
මට වීඩියෝ එක කරගන්න බැරි වුණා. හැබැයි අද හොඳ දවසක්. අද අපි කළා වල වීඩියෝ එක. අපේ ඕඩේ එක නගාවා. Mungkin aku gak tahu deh kan jarak jam hari දැන් අපි යන්නේ කොහරි කියන්නේ කන ගමන් කතා කරමු. හරි ගයිස් ඔයාලට මම ඔහොම මේ ඔඩ සිටි view එකත් පෙන්වන්න. අපි ඉන්න සිටි එකේ view එක. අන්සොන් සිටි එක. හරි. බිල්ඩින් තමයි ඉතින් ගොඩම තියෙන හැබැයි ඉතින් ගොඩක් ලස්සනට ඩිසයින් කරපු ලස්සන බිල්ඩින් තමයි. මේ හරි ගොඩක් ලස්සනයි. මාත් ගොඩක් ආසයි මේ පැත්තට. දැන් ඉතින් කහයිද වැටෙනවා අපිට ඉන්න තියෙනවා. හෙල්මට් එක දාගමු. හෙල්මට් එක දාගත්තේ නැහැ. ලංකාවේදී බයික් එක ගියත් හෙල්මට් එක දාගෙන යන්නේ. මෙහෙදි කික් බෝඩ් එකක් පැද්දොත් අපි හෙල්මට් එක දානවා. අන්න ඒක තමයි විනය කියන්නේ. මේ දෙන්නේ. මෙතනින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ හෙලින් පාර. මේකට තමයි යන්න තියෙන්නේ. බලමු කියලා. කාමාර මේ ඔයාලට පේනවද කලර් ලයිට් එක තාම රතු පාටින් තියෙන්නේ. තව කොළ පාට වෙලා නැහැ ඒක. මේ අපි බලමු. මේ හරි දැන් කොළ පාට උනා. ඉතින් බලමු. Okay, යමු. Let's go. ආනත් වෙනවා. මේ හරි ලස්සනයි නේද? ගස් කොළන් තියෙනවා. අර නිස්කලංක පරිසරයක් තියෙනවා. හරි අපි එන ගිහින් කතා කරමු. ඔන්න ඉතින් අපි ආවා අපේ ප්ලේස් එකට. මේක තමයි ඉතින් මම අද තෝරගත්ත ප්ලේස් එක. හරි ලස්සනයි නේ. මම මේ දැන ගොඩක් ආසයි. ස්කලංකයි, සද්ද බද්ද නැහැ. මිනිස්සු ගොඩක් නැහැ. ඉතින් මම හරි ආසයි ඉතින්. හරි අපි everything මම ඔයාලට මෙතන පොඩ්ඩක් පෙන්නන්න. මෙතන වටපිටාව. ඉන්නවා. ඉතින් ලස්සනයි නේද මේ පරිසරය? හරි ගයිස්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න ගැන. හරිද? ඉතින් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලින් ගොඩාක්ම අහලා තිබ්බ ප්‍රශ්න අතරින් මුලින්ම මෙහෙම කියන්න. මම මුලින්ම ඇත්තටම තැන්ක් කියන්න ඕනේ. මොකද ඔයාලා දාලා තිබ්බ කමෙන්ට් වලින් ලස්සන කමෙන්ට් තිබ්බා. හොඳට ඉගෙන ගන්න අයියේ. හොඳට වැටික් කරගන්න. ඉතින් ඒ වගේ කමෙන්ට් දකිද්දි හරි ආසයි. හරිද? මම ඉතින් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලින් හරි ලස්සනට කියන්නේ ලස්සනට නෙමෙයි ඔයාලා දාලා තිබ්බ ප්‍රශ්න වලින් මම කොහොම හරි මේ බේස් ඒ කියන්නේ මෙන්න මේ ටික බේසික් වෙනවා කියලා ඒ ටිකක් අරගෙන ඉවරලා ඉතින් ඒක ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉතින් ගොඩක්ම අහලා තිබ්බ ප්‍රශ්න වලින් මම පොඩි ස්ක්‍රීන්ෂොට් ටිකකුත් අරගෙන ආවා. මට ඒක ලේසි වෙන හින්දා මම තෝරගත්ත ප්‍රශ්න වලින් තිබ්බ ප්‍රශ්න අමෙදී හරි. කෙනෙක් දාලා තිනවා අයියේ යුනිවර්සිටි යන්න ෂෝ මනි පෙන්නන්න සල්ලි නැත්නම් යන්න වෙන විදියක් නැද්ද? යුනිවර්සිටි එකට ගිය ඒජන්සි එක මොකක්ද? යුනිවර්සිටි එකට යන්න කොච්චර විතර වියදමක් ගියාද? ඉතින් මම හිතන්නේ ඉතින් ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි ඕක. හරිද? යුනිවර්සිටි එකට යන්න කොච්චර වියදමක් ගියාද? යුනිවර්සිටි එකට ගිය ඒජන්සි මොකක්ද? අනිත් එක තමයි යුනිවර්සිටි එකේ මේට ෂෝ මනි පෙන්නන විදිය. ඉතින් මෙහෙමයි හරිද? අපි ඕනම රටකට යද්දී අනිවාර්යෙන් ෂෝමනි කියලා එකක් රටක තියෙනවනේ. ෂෝමනි ගැන කතා කරමු. එතකොට ඒ කියන්නේ අපි ඒ රටේ ජීවත් වෙන්න අපිට තියෙන ලිවින් කොස්ට් එක. ඔය කියන්නේ ෂෝමනි එකක් කියලා.
හරිද? යාලා කියනවා ඒක පෙන්වන්න කියලා අපිට ලංකාවේදී මෙන්න මේ මුදල දරා ගන්න පුළුවන්ද කියලා බලන්න අපිට ඒක පෙන්වන්න කියනවා. ඉතින් ඒකින්ද ෂෝමනී අනිවාර්යෙන් අපි පෙන්වන්න ඕනේ. රටකට එද්දී මේ මුදල පෙන්වන්න ඕනේ. මුදල් ඇරෙන්න වත්කම් වලින් පෙන්වන්න බෑ. ඒක සල්ලි මුදල් විදිහට පෙන්වන්න ඕනේ. හරිද? අනිත් එක තමයි අහලා තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ. යුනිවර්සිටි එකට කොච්චර විතර වියදමක් ගියාද? මෙහෙමයි. ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. හරිද? කොරියාවේදී අපි යුනිවර්සිටි එකේදී අපි තෝරගන්න යුනිවර්සිටි එක නැෂනල් යුනිවර්සිටි එකක් නම් ඒකේ ගොඩක් ගාණ අඩුයි. දැන් මම ඉන්නේ නැෂනල් යුනිවර්සිටි එකක. එතකොට මට ගොඩක් ගාණ අඩුයි. මොකද මං දන්න අනිත් අයට ගොඩක් ලොකු ගාණක් මාස 6කදී ගෙවන්න තියෙනවා. හැබැයි අපිට එච්චර ලොකු ගාණක් ගෙවන්න නැහැ. හරිද? මම ඔයාලට යුනිවර්සිටි වල ප්‍රයිසස් පොඩ්ඩක් පස්සේ වෙනස පෙන්නන වීඩියෝ එකක් ගේනවා. ඒක ඕන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම මේ ඕන්න. අනිත් එක තමයි මේ යුනිවර්සිටි එකක් අපි ඉන්න යුනිවර්සිටි එක නැෂනල් යුනිවර්සිටි එකක් ඉඳලා ගොඩක්ම ගාණ අඩුයි. අනිවාර්යෙන් ඔයාලා යන්න කලින් යුනිෆී එක කීයද කියලා බලන්න. ඒක දැරිය හැකි මුදලකද තියෙන්නේ කියලාත් බලන්න අනිවාර්යෙන්. අනිත් එක තමයි කොරියාවට ඒජන්සි එක. කොරියාවට ඇත්තටම අපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇප්ලයි කරනවා නම් කොරියන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරද්දී කොරියාවේදී ගොඩාක් වෙලාවට කොරියන් වලින් තියෙන්නේ. එතකොට ඉතින් අපිට ඒජන්සි එක කරා තමයි එන්න වෙන්නේ. අපිට තනියම ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඉතින් හොඳට දැනුම තියෙන්න ඕනේ. දැන් ඇත්තට මම ආවෙත් ඒජන්සි එකකින්. මම ආපු ඒජන්සිය තමයි මිරායිපෙක්ස් කියන ඒජන්සිය. මම ආවේ එකෙන්. ඉතින් යාළුවත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා ආපු කාලෙදී. ඉතින් අනිවාර්යෙන් කොරියාවට එනවා නම් ඒජන්සි එක කරා තමයි එන්න ඕනේ. මේ මුකුත් දන්නේ නැත්තම්. හැබැයි දන්නවා නම් ඉතින් තනියම ඇප්ලයි කරන්න මෙහි කවුරු හරි ඉන්නවා නම් එහෙම තනියම ඇප්ලයි කරගෙන එන්නත් පුළුවන්. එහෙම ආපු කට්ටියත් ඉන්නවා මම දන්නවා. හරිද? තව කෙනෙක් දාලා තියෙනවා මේ කමෙන්ට් එකට මම ගොඩක් ආසයි. කන්ග්‍රැචුලේෂන් බ්‍රෝ. ගොඩක් සතුටුයි අපේ කෙනෙක් එහෙ ගිහින් මේ විදිහේ ජීවිතයක් විඳින එකට. ඉතින් thank you කියනවා ඇත්තටම කියලා. හරිද? thank you ඉතින් ආදාපු කමෙන්ට් එකට. ඔයා යන්න කලින් කොරියන් කෝස් එකක් කරාද? මම යන්න කලින් කොරියන් කෝස් එකක් කරලා ආවේ නෑ. ඒ හින්දා තමයි මම කොරියාවට එද්දි ලැන්ග්වේජ් කෝස් එක තෝරගත්තේ. අනිත් එක ඔය කොරියාවට එන විදිය ගැන අහලා තිබ්බ අනිත් කට්ටිය. කොරියාවට එන විදිය ඔයාලා දන්න විදියට වර්ක් වීසා එකක් තියෙනවා. අනිත් එක ස්ටුඩන්ට් වීසා එකක් තියෙනවා. ඉතින් ඔය කියන විදිය වලින් මම ආවේ ස්ටුඩන්ට් වීසා එකකින්. ස්ටුඩන්ට් වීසා එකේ කැටගරි 3ක් විතර කැඩෙනවා. එකක් ලැන්ග්වේජ් කෝස් එක, අනිත් එක බැචලර් ඩිග්‍රී කෝස් එක, අනිත් එක මාස්ටර්. හරිද? ඉතින් ඔය විදියට බලද්දී මම ආවේ කෙනෙක් විදියට. හරිද? මම ආපු විදිය තමයි ඔය ඔක්කොම විදියෙන් මං ආවේ ලැන්ග්වේජ් එකට ආවේ. මුලින්ම මම දැන් ලැන්ග්වේජ් එක ගොඩක් අවුරුද්දකමාරක් විතර කරලා තින්නේ. ඉතින් ඒකින්ද මට කොහොම හරි මේ සැප්තැම්බර් මාසෙදී මම ඩිග්‍රී එකට මාරු වෙනවා කොරියාවේ. අපේ යුනිවර්සිටියේම තමයි මාරු වෙන්නේ ඩිග්‍රී එකට. ඉතින් ඕක තමයි. අනිත් එක තමයි අහලා තිබ්බ ප්‍රශ්න වලින් තිබ්බේ තව ඔයා හදන අර වීඩියෝ එකට මේකත් ඇඩ් කරන්න ඕනේ. ඉතින් මම ඔයාගේ කමෙන්ට් එකත් ඇඩ් කරා. අනිවාර්යෙන් ඔයා මේක බලුවා නම් මට කමෙන්ට් එකක් දාන්න. thank you ඉතින් ඒ කමෙන්ට් එකට. අනිත් එක තමයි අයියේ ඔහෙ ඇවිල්ලා සර්වයිව් වෙන්න කොච්චර කාලයක් යනවද? මෙහෙ ඇවිල්ලා සර්වයිව් වෙන්න. ඒක මෙහෙමයි හරිද? ඒක කෙනාගෙන් කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. මෙහෙ ඇවිල්ලා සර්වයිව් වෙන්න ඉතින් අපිට සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් එකක් හොයාගන්න පුළුවන්, ඉක්මනට හොයාගන්න පුළුවන් වුණොත් ඉතින් මෙහෙ ඇවිල්ලා ඉතින් සර්වයිව් වෙන්න පුළුවන්. මෙහෙ ඉතින් එහෙමම කියලා මම අර ලොකු බඩු මිල අතර වෙනසක් දකින්නේ නැහැ ලංකාවේ මෙහෙ කියලා. පොඩ්ඩක් වෙනස්. හරිද? පොඩි වෙනසක් තියෙනවා. ඒනට සාපේක්ෂව ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙහෙ පාර්ට් ටයිම් එකක් වගේ හම්බ වුණාට පස්සේ අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි අපි ඊළඟ ප්‍රශ්න වලට යන්න කලින් කාලෙ මට ගොඩාක් බඩගිනි අපි කාලෙන් ඉතින් අද එන ආපු එකේ මේක වතුර එකක් ගෙනියනවා. අනිත් එක අපි ගත්ත ජාතියේ පානේ ආයි දිනවා අපේ කැචප් එක. ආයි තව දුන්නා අපිට බර්ගර් එක. ටිෂු එකයි සෝස් එකයි ආයේ සෝස් එකයි මෙන්න මේක. මම මේකට හරි ආසයි මේ කෙචප් එක. ඉතින් එහෙනම් බන් එක අරගෙන බලමු. බන් එක ලස්සන කිව්වා. හරි අපි දාගමු සෝස් ටිකක් දාගමු ඉස්සරහ.
දාගෙන කනගා වල පේනවා එළ ඉදන්න වා කර කර හිටු වැඩි පටන් ගන්නවා ආයේ තව එක්කෙනෙක් කාලා දිනවා අයියේ ඔහෙ පාර්ට් ටයිම් ගහන්න පුළුවන්ද පුළුවන් නම් පැය ගාන තියෙනවද සතියට ඊට වඩා පාර්ට් ටයිම් ගහුවොත් ගහන්නත් පුළුවන්ද චුට්ටක් කියන්නකෝ පාර්ට් ටයිම් ගැන විස්තරය කිව්වොත් මෙහෙමයි මෙහෙට ඇවිල්ලා ඔයාලා ඇත්තම හරි නීතියට අනුව මෙහෙට ඇවිල්ලා මාස 6ක් යනකම් පාර්ට් ටයිම් කරන්න බෑ ඒක හේතුව විදිහට මම දකින්නේ එකක් භාෂාව අපිට ලැන්ග්වේජ් ස්ටුඩන්ට් කෙනෙක්ට තමයි ওই මාස 6ක් යනකම් පාර්ට් ටයිම් කරන්න බැරි කතන්දරේ තියෙන්නේ අනිත් වීසා ගැන නම් මම හරියට දන්නේ නැහැ මම තාම අප්ඩේට් වෙලා නැහැ කියන ලැන්ග්වේජ් ස්ටුඩන්ට් කෙනෙක්ට භාෂාව බැරි හින්දා තමයි ওই මාස 6ක් යනකම් අපිට කරන්න දෙන්නේ නැත්තේ හරිද එතකොට මාස 6කින් පස්සේ අපිට පාර්ට් ටයිම් කරන්න පුළුවන් අවසර තියෙනවා එහෙම පාර්ට් ටයිම් එකක් කරාට පස්සේ සාමාන්‍යයෙන් මෙහි ජීවත් වෙන්න පුළුවන් ඉතින් ඕකනේ ඔයාලට තියෙන ප්‍රශ්නේ ජීවත් වෙන්න පුළුවන්ද බැයිද කියන එක පාර්ට් ටයිම් කරන ගොඩක් කට්ටිය අපිත් එක්ක ආපු ඉතින් අපිත් එක්ක ඉන්න හැම කෙනෙක්ම වගේ පාර්ට් ටයිම් කරනවා අනිවාර්යෙන් ඉතින් රටකට ආවට පස්සේ පාර්ට් ටයිම් එකක් කරනවානේ පාර්ට් ටයිම් කරන්න පුළුවන් මාස 6ක් යනකම් ඉන්න ඕනේ ඒක එහෙම නැති කට්ටිය එහෙම කරන කට්ටියත් ඉන්නවා ඉතින් ඒක ඉතින් සාමාන්‍ය අනිත් එක තමයි මෙහි ඉතින් පාර්ට් ටයිම් එකක් කරලා සර්ව් වෙන්න පුළුවන් ඇත්තම කතාව ඕක තමයි පැය ගාන කියලා ඉතින් පැය ගාන නීත්‍යානුකූල පැය ගානක් තියෙනවා ඒකට එහා ඉතින් වැඩ කරනවා ගොඩක් කට්ටිය ඒක ඉතින් ඒක නම් ලොකුවටම බලපාන දෙයක් නෙමෙයි මෙහෙදි ඕක තමයි ඉතින් පාර්ට් ටයිම් වල කතන්දරේ ඔයාලා ගොඩක් කාලා තිබ්බ ප්‍රශ්නේ අනිත් එක ස්ටුඩන්ට් කෙනෙක් විදියට කොරියාවට එනවා මතක ඇතුව මේ ඔයාලා යන යුනිවර්සිටි එකයි ඒ යුනිෆී එකයි ගැන ගොඩක් හොඳට හිතලා බලන්න ඒක අනුව තමයි අපේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්නේ. ඔය ගොඩාක් හොඳ යුනිවර්සිටි වල ගොඩාක් කට්ටිය එනවා. එහෙම ඇවිල්ලා යුනිවර්සිටි එක টොප් රෑන්කින්. හැබැයි යුනිෆී එක ගොඩක් වැඩි. එතකොට මේ ජීවිතේ එපා වෙනවා. පාර්ට් ටයිම් දෙක කරලා ඒ සල්ලි ගොඩක් හොයන්න උනහම හරි කරදරයි. මම ඔයාලට ඔය යුනිවර්සිටිත් එක්කයි පාර්ට් ටයිම් එක්කයි අපේ ජීවිතේ බැලන්ස් කරගන්න අපිට සල්ලි වලින් අපිට කොහොමද බැලන්ස් කරගෙන අපි ගේමක් ගහගන්න කියලායි වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්න. ඒ වීඩියෝ එක ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම්මගේ ලයිෆ් එක මෙහෙට එද්දි අරන් ආපු මුදලයි ඒ අරන් ආපු මුදලෙන් මම දැන් මේ තැනට එන්න අවුරුද්දක් ඇතුළත කරගත්ත විදියයි ඒ හැමදේම වීඩියෝ එකක් ගෙන්න. ඉතින් ඒ වීඩියෝ එක ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ලංකාවෙන් ගොඩ සල්ලි අරගෙන නෙමෙයි මෙහෙම ඉන්නේ. මෙහෙම තමයි. ඒකින්ද මේ අනිවාර්යෙන් කොරියාවට ආසාවෙන් ඉන්න කට්ටිය කොරියාවට එන්නේ ඉතින් මම කියන්නේ චක් මේ ලීපෙට ටික තද වෙන්න බඳින්න හරි ගයිස් ඉතින් මං කාලේ ඉවර වෙලා පොඩ්ඩක් වටපිටාව බලන්න කියලාත් ආවා ඉතින් මම හිතනවා ඔයාලා අහපු ප්‍රශ්න ඔක්කොටම වගේ මම ඒ කියන්නේ මම සාරාංශයක් විදිහට උත්තර දුන්නා කියලා. ඕවා තමයි ඉතින් රටකට එන්න කලින් අපිටත් තිබ්බ ප්‍රශ්න. හරිද? ඉතින් මම හිතනවා මේ පරව ඉන්නවා මෙහෙත් නේ. සාරාංශයක් විදිහට මම හිතනවා ඉතින් කට්ටියටම උත්තර හම්බෙන්නේ නැති කියලා. තව මොන හරි තියෙනවනේ ඉතින් කමෙන්ට් එකක් දාන්න. මම අනිත් වීඩියෝ වලට කියන්නේ දැන් ගොඩක් නැහැනේ. ඒ වගේ ප්‍රශ්න කියන්නේ තියෙන ඒවා ඔයාලා බලන්න අස වීඩියෝස් තියෙනවා නම් ඒවා ඉතින් එවන්න මේ කමෙන්ට් එකක් දාන්න මම ඉතින් ඒවා පුළුවන් ඉදිරි කරලා දාන්න. ඉතින් ඉස්සරහට මම ගොඩක්ම channel එකකින් කරන්න ફોකස් කරගෙන ඉන්නේ. මේ රටට එනකොට අත්‍යවශ්‍ය දේ තමයි භාෂාව. ඉතින් මේ භාෂාව නැතුව රටක් ඇතුළේ ජීවත් වෙන්න හරිම අමාරුයි. රටක් ඇතුළේ achievement ගන්න ගොඩක් අමාරුයි. මොකද යුනිවර්සිටි එකට එන අපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපිට දැන් අපි හිතන්නේ දැන් මම වුණත් හිතාගෙන ආපු දෙයක් තමයි රටට ගිහිල්ලා සල්ලි හොයලා ගේමක් ගහලා එහෙම මතයකින් මම ආවේ මේ රටට. හරිද? හැබැයි පස්සේ මට තේරුණේ මෙහෙට ආවට පස්සේ නෑ ඒක නෙමෙයි හරි දේ. අපි ඉගෙන ගත්තට පස්සේ අපිට ඊට වඩා දෙයක් හම්බ වෙනවා. ඒක තමයි හරිම දේ. හරිද? මොකද මේ රටේ මිනිස්සෙක් විදියට ජීවත් වෙනවා නම් අපිට ඒ රටේ භාෂාව පුළුවන් වෙන්න. ඒ රටේ භාෂාව වගේම මේ මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.
ඉතින් ඒ දේ කරගන්න එකම දේ තමයි අපිට අපි ඉගෙන ගත්ත එක. කියන්නේ අපේ අධ්‍යාපනය අපේ අංක එක. හරිද? ඉතින් ඒ කාරණාවත් එක්ක මම ගොඩක්ම ඉස්සරහට ඔයාලට මේ භාෂාවට සපෝට් එකක් වෙන විදිහට වීඩියෝස් හදන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකත් එක්කම ඔයාලා channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. කොරියාවේ ලස්සනට ජීවිතයක් ගත කරන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා. හරි ඉතින් guys මම ඉතින් අද වීඩියෝ එක අන්තිමට ඉවර කරන්න හදන්නේ. ලස්සන මල් තියෙනවා මෙහෙම. කීක දැන් මේ වගේ ඉතින් නිදහස් පරිසරයක පොඩි හරි වෙලාවක් ඉන්න තියෙනවා කියන්නේ මේ රටේ ගොඩාක් වටිනවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වේ නිස්කලංක නිදහස් පරිසරයක අපේ ජීවිතය ගත කරන්න තියෙනවා නම් ඒක තමයි විනාඩියක් හරි ගත කරනවා නම් ඒක තමයි අපේ ජීවිතේට දෙන ලොකුම gift එක අපි. ඉතින් ඔයාලත් අතරින්න එපා. පොගේ හජමල්ගු කු කංගුගේ උසයෝ සිරවුන්. ඉතින් එහෙනම් ඉතින් හොඳට ඉගෙන ගන්න. කොරියන් භාෂාව කොරියාවට එන්න ආසාවක් තියෙනවා නම් කොරියාවේ හීනයක් දකිනවා නම් කොරියන් භාෂාව හොඳට ඉගෙනගෙන එන්න. මම ඉගෙනගෙන ආවේ නැහැ. ඇත්තම කතාව. මම කොරියාවට එද්දි කොරියන් භාෂාව ඉගෙනගෙන ආවේ නැහැ. හැබැයි ඉතින් ඒකෙදි මුල් කාලේ මට ගොඩාක් අමාරු වුණා මේ ලයිෆ් එක. හරිද? මොකද භාෂාවක් දන්නේ නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව කොරියාවට ඇවිල්ලා කොරියන් ලයිෆ් එක ගොඩක් අමාරු වුණා මට. ඉතින් ඔයාලටත් කියන්නේ ඉස්සරහට කොරියාවට එන්න අනිවාර්යෙන් මෙහෙ දිනන්න පුළුවන් ගේමක් ගහ ගන්න පුළුවන් ලයිෆ් එක ගොඩක් චේන්ජ් කරගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට. මොකද සාපේක්ෂව මම දන්න දෙයක් තමයි මම ලංකාවේදී හිටියට වඩා මෙහෙදි ගොඩක් වැඩ කරනවා. එකක් අපි අපේ පාර්ට් ටයිම් එක බැලන්ස් කරගන්න ඕනේ, අපේ ස්ටුඩන්ට් ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනේ, අපේ සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනේ. ලංකාවේදී එහෙම නැහැ. ලංකාවේදී අම්මලා අප්පච්චිලා ඔක්කොම කරලා දෙනවා. ඒකෙදි අපි එච්චර ගණන් ගන්න නැහැ හැම දෙයක් ගැනම. අපිට ගානකුත් නැහැ. හැබැයි මෙහෙදි එහෙම නැහැ guys. මොකද අපි මෙහෙදි අපි හම්බ කරන රුපියලක පවා රුපියලක් නෙමෙයි මෙහෙදින වොන්නේ. ඒ වොන්නේ එකක පවා වටිනාකම සෑහෙන්න තේරෙනවා. මට පෞද්ගලිකව මට දැනලා තියෙනවා. මට මාව ජීවත් කරවන්න මම මෙච්චර මහන්සි වෙනවා නම් ලංකාව වගේ රටක අපි අප්පච්චි අපි පවුලක්ම ජීවත් කරවන්න කොච්චර ගේමක් ගහලා තියෙනවද කියලා. ඇත්තටම පෞද්ගලිකව එක හිතන දෙයක්. ඉතින් ඒක හරි මාරයි. ඉතින් ඔයාලටත් අහපු ප්‍රශ්න වලට මම ගොඩක් උත්තර දුන්නා කියලා හිතනවා. අනිවාර්යෙන් එන්න ආසාවක් තියෙනවා නම් මහන්සිලා වැඩ කරන්න. කොරියාව දැන් රටකට මම කියන්නේ මෙහෙමයි. කොරියාවට විතරක් නෙමෙයි. රටකට යන්න හදන ඕනම මිනිස්සෙට මම දෙන උත්තරයක් තමයි ඔයාලා රටකට යන්න හදනවා නම් ඒ රටේ කාගෙන්වත් අහන්න එපා අයියෝ ඔය රටේ ජීවන වියදම කීයද? අරවා කොහොමද මේ? ඒව හොයන්න ඕන කාරණා තමයි. හැබැයි ඒව සාමාන්‍යයෙන් සාපේක්ෂව කෙනෙක්ට කෙනෙක්ට ඩිපෙන්ඩ් වෙන දෙයක්. ඒ ඩිපෙන්ඩ් වෙන දෙයේදී අන්‍යසයෝ ඒ ඩිපෙන්ඩ් වෙන දෙයේදී මේ ඒක සාපේක්ෂව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. එයාලා පෞද්ගලිකව එයාගේ ලයිෆ් එකේ ගත කරන දේවල් ඔයාගේ ලයිෆ් එකේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ලයිෆ් එකේ නැති දේවල් ඔයාගේ ලයිෆ් එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තව කෙනෙක් දිනු වෙලා ඉන්නවද? තව කෙනෙක් ගොඩ ගිහින් ඉන්නවද කියන එක ගැන හිතන්නේ නැතුව රටේ සාපේක්ෂව ඔයාට හොඳ ඉගෙන ගන්න පරිසරයක් තියෙනවද? අනිත් එක ඒ රටේ ඔයාලා හොයන අර ජොබ් එලිජිබිලිටි එක ගැන හොයන එක ගොඩක් වටිනවා. මොකද ඒක අනිවාර්යෙන් තියෙන්න. මොකද රස්සාවක් කරන්න නැතුව රටක ජීවත් වෙන්න බෑ. ඇත්තම කතාව. ලංකාවෙන් සල්ලි අරන් නම් ඒක කරන්න හදන්න කීයටවත් එන්න එපා. මොකද ඒක කරන්න බැරි වැඩක්. මොකද ලංකාවේ රේට් එකයි මේ රේට් එකයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මං කියන්නේ හොයලා බලන්න. හැබැයි කෙනෙක්ගේ ජීවිතයක් ඔයාගේ ජීවිතයට ඇටච් කරලා වැඩ කරන්න එපා. මොකද ඒක සාපේක්ෂව ඒක වැරදි දෙයක්. ඊට පස්සේ ඔයා රටට ඇවිල්ලා දුක් වෙනවා. අනේ අරයාගේ ලයිෆ් එක මට නෑනේ කියලා. අන්න ඒක ගැන ගොඩක් හොඳට හිතලා බලන්න. හරිද? එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම අවසන් කරන්න. මම හිතනවා ඔයාලට ඕන කරන කාරණා ටික ගොඩක් හම්බුණා කියලා. මේ කොරියාව හරි ලස්සන රටක්. හැබැයි ඒක ගත කරන විදිහත් අනුව වෙනස් වෙනවා. ලස්සන නැද්ද කියලා එක තීරණය වෙන්නේ ඔයා වැඩ කරන විදිහත් එක්ක. මට නම් පෞද්ගලිකව මේ ගමන ගොඩක් සතුටක් තියෙන්නේ. ගොඩක් දුකක් නැහැ. මට ගොඩක් සතුටුයි මේ ආපු ලයිෆ් එක මේ ගත කරන ලයිෆ් එක ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලත් කොරියාවට එන්න අනිවාර්යෙන්ම අතාරින්න එපා. ආසයි නම් රටට එන්න. හැබැයි මං කියන්නේ කොරියාන් ජීවිතේ නවත්තර කරන්න කියලා. මුළු ලෝකෙම යන්න පුළුවන්. මුළු ලෝකෙටම බලන්න යන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් හැමෝටම
ජීවිතේ දිනන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් බයි බයි.